හෙලෝ ගයිස් කොහොමද ඉතින් ඔයාලට ඉතින් සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඇත්තටම රුපියල් 3000ක් වගේ මුදලකින් තමන්ගෙම කියලා YouTube ස්ටුඩියෝ එකක් හදාන්න පුළුවන්. ඇත්තටම යාළුවනේ මොන දේ කරන්නත් අදම ගැති තින්නේ රුපියල් 3000යි. ඉතින් මේ රුපියල් 3000ක් වගේ මුදලයි මගේ ගෙදර තියෙන දේවල් ටික පාවිච්චි කරනවාද මගේම ගෙදර ලස්සන YouTube ස්ටුඩියෝ එකක් හදන්න. ඔයාලත් තාම YouTube පටන් ගන්න ඔයාලටම කියලා ස්ටුඩියෝ එකක් නැතුවද හිටියේ. ඔයාගම කියලා YouTube ස්ටුඩියෝ එකක් හදන්න ඔයාගේ අතේ ලොකු මුදලක් නැද්ද? ඉතින් එහෙනම් මේ වීඩියෝ එක ගෙනාවේ ඔයාලට. ඉතින් තාමත් ඔයා මගේ channel එක subscribe කරේ නැත්නම් පල්ලෙහා තියෙන රත් පාට subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් ඕල් දාලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. අද වීඩියෝ එක ඉතින් guys ඔයාලට පේනවා ඇති මේ තියෙන්නේ මම මගේ YouTube ස්ටුඩියෝ එක හදන්න හිතන් ඉන්න කාමරේ. ඉතින් බඩු ගොඩක් තැන් තැන් වල දාලා තියෙන්නේ අස් කරන්න ගොඩක් දේවල් තියෙනවා. මේ තියෙන පොත් මේස සපත්තු රැක් ඇඳුම් වගේ තියෙන ගොඩක් දේවල් අස් කරගෙන ඉන්න ඕනේ අපේ ස්ටුඩියෝ එක හදන්න කලින්. අපි මුලින්ම අපි ස්ටුඩියෝ එක හදන්න ඉන්න තැන තියෙන මේ බඩු ඔක්කොම ටික ඉක්මනටම අස් කරගෙන ඉමු. ගයිස් ඔයාලට පේනවා ඇති මම ස්ටුඩියෝ එක හදන්න හිතන් හිටපු තැන තිබ්බ බඩු ඔක්කොම ටික මම ඉක්මනට මස් කරගත්තා. ඉතින් ඔයාලට පේනවා ඇති මම ස්ටුඩියෝ එක හදන්න ඉන්න තැන ගොඩක් මකුළු දැල් දූවිලි වගේ දේවල් වලින් ගොඩක්ම හැඩි වෙලා තියෙන්නේ. ඉතින් මේ දේවල් ටික මුලින්ම අස් කරගෙන ඉන්න ඕනේ. ඉතින් මම අනිත් පැත්ත ටික පටන් ගන්න කලින් මෙතන තිබ්බ දූවිලි වගේ දේවල් ටික ඔක්කොම අතු ගාලා ඒ වගේම මකුළු දැල් කඩලා මුලින්ම සම්පූර්ණයෙන්ම මෙතන අස් කරගත්තා. අතු ගාලා හැම මුලින්ම කාමරය අස් කරගෙන ඉවරයි. ඉතින් ඔයාලට පේන ඇති මේ බිත්තියේ නිල් පාටට මම ටේප් එකක් ගහලා තියෙනවා. මේක ඇත්තරම අපේ ගෙදර රැපින් කරන්න වගේ දෙයකට ගෙනාවු ස්ටිකර් රෝලක්. ඉතින් මේ රෝල පාවිච්චි කරලා මම හිතුවා මේ මුළු බිත්තියම මේ වගේ ලස්සනට පටි කපලා ඩිසයින් එකක් කලව ගන්න. ඉතින් guys මේ තියෙන්නේ රැපින් කරන්න පුළුවන් රෝල. ඉතින් මට හිතුණා මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන් කියලා. ඉතින් මම මුලින්ම කරේ මගේ වීඩියෝ රෙකෝඩ් කරන්න හිතන් ඉන්න තැන වෝල් එකේ ලස්සන කොටු ලොකු කොටු කපලා ආර්ට් එකක් ඩිසයින් කරගත්තු එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් guys මම මේ රැපින් එකෙන් ලොකු කොටු කපාගෙන බිත්තියේ මේ විදියට අලව ගත්තා. ඉතින් මේක අපේ ගෙදර පැත්තක දාලා තිබ්බ රැපින් රෝලක්. ඉතින් ඒ රැපින් රෝලෙන් මට මේ විදිහට ලස්සන වෝල් ආර්ට් එකක් ගන්න පුළුවන් වුණා අපේ බිත්තියට. මේ විදියට ඉතින් මම මුලින්ම අපේ රෙකෝඩින් කරන්න හිතන් ඉන්න තැන වෝල් එක ලොකු කොටු කපාගෙන අලව ගත්තා. ඉතින් මේ වෝල් එකට මේ වගේ ඩිසයින් එකක් આવුත් ලස්සනයි කියලා හිතුණු හින්දා තමයි මම මේ විදියට කොටු කපාගෙන අලව ගත්තේ.
ඉතින් ගයිස් මම අනිත් වෝල් එකෙත් ඒ තිබ්බ ආර්ට් එකටම ලස්සනට පටි කපාගෙන අනිත් බිත්තියත් ඉතින් මෙන්න මේ විදිහට මම ඩිසයින් කරගත්තා. ඔයාලට පේනවා ඇති ඉතින් ගයිස් කොහොමද බිත්ති දෙකේ දැන් කලින් තිබ්බ විදිහයි දැන් තිබ්බ විදිහ එක්ක බලනකොට මාරම ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් අර රැපින් රෝලෙන් මට ගොඩක් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වුණා. මම හිතුවටත් වැඩිය ලස්සනට වෝල් දෙකම මට ඩිසයින් කරගන්න පුළුවන් වුණා ඒ රැපින් රෝල හින්දා. ඉතින් ෆයිනලි මෙන්න මේ විදිහට තමයි මම මගේ ස්ටුඩියෝ එකේ වෝල් දෙක ඩිසයින් කරගත්තේ. ඔයාලට පේනවා ඇති ඉතින් මෙන්න මේ විදිහට මම මගේ වෝල් එක ලස්සන කරගන්න ෆොටෝස් 3ක් ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා print කරගත්තා. ඉතින් මේ ෆොටෝ 3ම මට print කරගන්න ගියේ රුපියල් 360ක් වගේ මුදලක්. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාගේ වෝල් එකටත් මේ වගේ ලස්සන ඩිසයින් එකක් ඇඩ් කරගන්න. ඊටම සුළු මුදලක් පාවිච්චි කරලා ඉතින් ගයිස් ස්ටුඩියෝ එක ලස්සන කරගන්න පුළුවන් තවත් අයිටම් එකක් තමයි RGB light strap කියන්නේ. ඉතින් මම ඩරාස් එකෙන් රුපියල් 1250ක් වගේ මුදලකට මේ 5 meter RGB light strap එක ඕඩර් කරගත්තා. ඉතින් අපි මේ RGB light strap එක ඉක්මනටම වෝල් එකට ඇඩ් කරගෙන බලමු මොන වගේ ලස්සනක්ද අපි ස්ටුඩියෝ එකට එන්නේ කියලා. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ RGB light strap එක අලවගත්තා. ඇත්තටම ගොඩක් ලස්සනක් ගන්න පුළුවන් මේ RGB light strap එකකින්. ඉතින් guys ඔයාලට බලා ගන්න පුළුවන් අපි මුලින්ම අපේ wall එක ඩිසයින් කරගත්තා. ඊට පස්සේ අපි print කරගෙන ආපු ෆොටෝ 3 අපි wall එකට add කරගත්තා. ඊට පස්සේ ඉතින් අපි කරේ RGB light strap එක අලවගත්ත එක. දැන් අපේ ස්ටුඩියෝ එකට මෙන්න මේ වගේ ලුක් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන් දැන් ස්ටුඩියෝ එක මාරම ලස්සනයි. ඒ වගේම මාරම ලුක් එකක් ඇවිල්ලා තියෙනවා. ඊළඟට ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මම ගෙදර තිබ්බ කාඩ්බෝඩ් පෙට්ටි දෙකක් පාවිච්චි කරලා පොඩි අයිටම් එකක් හදාගත්තා. ඉතින් ඔයාලට ඊළඟට බලා ගන්න පුළුවන් මම මේ අයිටම් දෙක හදාගත්තේ මොකටද කියලා. ඉතින් ඒ කාඩ්බෝඩ් අයිටම් එක මෙන්න මේ විදිහට තමයි මම මගේ වෝල් එකට ඇඩ් කරගත්තා. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් ඉතින් දැනටවත් මොකටද මම මේ දෙක සෙට් කරගත්තේ කියලා. ඉතින් ගයිස් අපි මේ වගේ අයිටම් එකක් කඩෙන් ගන්නවා නම් ලොකු මුදලක් වියදම් කරන්න වෙනවා. ඉතින් මම ගෙදර තිබ්බ කාඩ්බෝඩ් පාවිච්චි කරලා තමයි මේ අයිටම් එක හදාගත්තේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන නිර්මාණයක් ගෙදරදීම හදාගන්න. ඊට පස්සේ ඉතින් මං ගාව තිබ්බ මේ වගේ බොක්ස් ටිකක් මම එතෙන් ඇඩ් කරගත්තා. අපේ වෝල් එකට තවත් ලස්සනක් ගන්න පුළුවන් මේ වගේ අයිටම් එකක් හදාගත්තාම. ඉතින් ගොඩක් අඩු මුදලකින් මේ වගේ අයිටම් එකක් ඔයාලටත් හදාගන්න පුළුවන්. try කරලා බලන්න. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ ගිටාර එකත් මගේ ස්ටුඩියෝ එකේ පැත්තකින්ම තියාගත්තා. ඉතින් ඔයා ගාව ගිටාර එකක් තියෙනවා නම් ඔයාගේ ස්ටුඩියෝ එකට තවත් ලස්සනක් ගන්න පුළුවන්. ඊට පස්සේ මං ගාව තිබ්බ ඔරලෝසුව මම මේ විදිහට මගේ ස්ටුඩියෝ එකේ බිත්තියේ හයි කරගත්තා.
ඉතින් ගයිස් ස්ටුඩියෝ එක ලස්සන කරගන්න පුළුවන් තවත් අයිටම් එකක් තමයි බොන්සයි ට්‍රී කියන්නේ. ඉතින් මේ බොන්සයි ට්‍රී එක මම ගෙදරදීම හදාගත්ත ගහක්. ඉතින් මට කිසිම මුදලක් වැය වුණේ නැහැ මේ ගහ හදාගන්න. ඔයත් මේ වගේ ගහක් හදාගන්න try කරලා බලන්න. ඔයාලටත් පුළුවන් වගේ ස්ටුඩියෝ එක තවත් ලස්සන කරගන්න මේ වගේ බොන්සයි ට්‍රී එකක් ඇඩ් කරගත්තාම. ඊට පස්සේ ඉතින් මම මගේ ගෙදර තිබ්බ සෝෆා එකක් සහ ස්ටූල් එකක් මෙන්න මේ විදිහට මගේ ස්ටුඩියෝ එකේ තියාගත්තා. ඉතින් ඔයාලට සෝෆා එකක් නැති වෙන්න පුළුවන්. ඉතින් සෝෆාම ඕනේ නැහැ. ඔයාලගේ ගෙදර තියෙන පුටුවක් සහ ටේබල් එකක් මොකක් හරි ඔයාලට පුළුවන් ඔයාගේ ස්ටුඩියෝ එකේ තියාගන්න. ඊට පස්සේ මම මගේ ලැප්ටොප් එකත් මේ විදිහට මේසෙ උඩින් තියාගත්තා. ඉතින් ගයිස් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ ස්ටුඩියෝ එකට ෆයිනලි මෙන්න මේ වගේ ලුක් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇත්තරම් මට රුපියල් 3000ක් වගේ මුදලක් තමයි වියදම් වුණේ. අනිත් සේරම මගේ ගෙදරින් හොයාගන්න පුළුවන් දේවල්. ඉතින් ඔයාලත් මෙන්න මේ වගේ ගෙදරින්ම හොයාගන්න පුළුවන් දේවල් පාවිච්චි කරලා වගේ ස්ටුඩියෝ එක හදාගන්න try එකක් දීලා බලන්න. ඉතින් ඔයාලටත් පුළුවන් ඔයාගෙම කියලා ලස්සන ස්ටුඩියෝ එකක් හදාගන්න. ඉතින් මගේ ස්ටුඩියෝ එකේ ෆයිනලි මෙන්න මේ වගේ ලුක් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ගයිස් කොහමද අද ගෙන ආපු වීඩියෝ එක? ඉතින් මම මේ ස්ටුඩියෝ එක හදාගත්තේ රුපියල් 3000ක් වගේ මුදලකුනේ මගේ ගෙදරින් හොයාගන්න පුළුවන් දේවල් ටිකුයි පාවිච්චි කරලා. ඉතින් මේ සමහර දේවල් ඔයාට හොයාගන්න නැතුව ඇති. ඉතින් ඔයාටත් පුළුවන් ඔයාගේ ගෙදරින් හොයාගන්න පුළුවන් දේවල් ටිකක් පාවිච්චි කරලා මේ වගේ ලස්සන ස්ටුඩියෝ එකක් හදාගන්න. ඉතින් ගයිස් තවත් දවසක වෙනස් විදිහේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයා තාමත් ඉතින් මගේ channel එක subscribe කරේ නැත්නම් පල්ලෙහා තියෙන රතු පාට subscribe button එක click කරලා ඊට එහා පැත්තේ තියෙන bell icon එකත් තෝල් දාලා යන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම වීඩියෝ එකට like එකකුත් දාලා යන්න අමතක කරන්න එපා.